2026 අවුරුද්දේ සබ්ස්ක්‍රයිබර්ස්ලා මිලියන 2 පහු කරන අපේ සඳරු සත්සර අයිබෝන් මාර මැච් එකක් ගෙවනේ. සුපිරි මැච් එකක්. එහෙම වෙන්නේ නැති. කවද්ද පටන් ගත්තේ? ඇත්තටම පටන් ගත්තේ 2019 විතර. ඇයි පටන් ගත්තේ? පටන් ගත්තේ ආටිස්ට් කෙනෙක් වෙන්න. තමන්ට තමන්ගේම ස්ටේජ් එක YouTube එකෙන් හදාගත්තා. ඔව්. නිකන් අප්ලෝඩ් කරා. දැම්මම තමයි globally viral ගියා. Not only in Sri Lanka, ඔව්. but also all over the world. ඔව්. නේ? දැන් මම මේ ඉන්නේ මේ හිටගෙන ඉන්නේ මේ එසේ මෙසේ මිනිස්සෙක් ඉස්සරහා නෙමෙයි. මම මේ හිටගෙන ඉන්නේ දැවැන්තෙක් ඉස්සරහා. ලෝකෙම viral යන, ලෝකෙම share කරන content creator කෙනෙක් එක පැත්තකින්. එක පැත්තකින් සිග කෙනෙක්. ඔව්. මේ දෙකම mix වෙච්ච අපූර්ව මිනිසෙක්. කළුතර සඳරු සත්සර කියනවද කැමති? ඔව් අවුලක් නැහැ. කළුතර යාළුවෝ මොකද හිතන්නේ දැන් ඔයා ආපු දුර ගැන? යාළුවා ඇත්තටම ඒ කාලේ හිටපු යාළුවා මට ඇත්තටම හම්බ වෙනව අඩුයි දැන්. හම්බුනහම කියනවා ඉතින් අපි දකින්නවාගේ වැඩ නියමයි මචං කරගෙන. එයාලා හිටපු තැන් එක්ක බලද්දී ඔයත් එදා හිටිය යාලත් එක්ක. අද ඔයාගේ සමාජයේ ඔයා ඉන්න තැන යම්කිසි විදියකින් වෙනස් වෙලා තියෙනවා. එතකොට එයාලගේ ඊර්ෂ්‍යාවක්ද තියෙන්නේ? එයාලගේ උද්‍යෝගයෙන් ඔයාට සුබ්බැතිම්මක්ද තියෙන්නේ? ඔව් මම දකින්න උද්‍යෝගයෙන් සුබ පතනවා කියලා කියන්නේ. කවුරුත් ගරහන්නේ නැහැ. මම දකින්නේ නැහැ ගරහනවා. හැබැයි ඉතින් හම්බුනහම කතා කරලා හොඳට විශ් කරලා ඉන්නවා ඉතින්. සාමාන්‍යයෙන් අපේ එකෙක් අපේ ගමේ එකෙක් ලෝකෙම වෛරල් ගියාම මම දන්නේ ඒ ෆීලිං එක මන්නම් විඳලා නැහැ. ඒක ඔයා විඳලා තියෙනවා. ඒක ඔයා දන්නවා. ඔයාට කොහොමද දැනලා තියෙන්නේ සින්දු ෂෙයා කරන වෙලාවට පිලිපීන් කාර්යෝ, මැලේසියන් කාර්යෝ, මම එහෙම කාර්යෝ කියලා කියන්නේ පාකිස්තාන් කාර්යෝ, ඉන්දියන් කාර්යෝ, ශ්‍රී ලංකන් කාර්යෝනේ අපි ශ්‍රී ලංකන් කාර්යෝ ශ්‍රී ලංකන් කාර්යොන්ට තැනක් එන්නේ නැහැ නේද දෙයනේ මේ ලෝකෙ කොහෙවත්. ක්‍රිකටුත් නෑ. ක්‍රිකට් වලින් අපි දන්නේ ඔය ඔක්කොමල්ලානේ. ඇත්ලටික් වලින් ඔය දේවල් ටිකෙන් සින්දුවක් ජීවිතේට වෛරල් ගිහිල්ලා නෑමනේ. එකක් දෙකක් තියෙනවානේ. ඒ නම් කියන්න පුළුවන් ඕන. ඒ ගානටම නම් 4යි 5යි තියෙන්නේ. සංගීත කලාවෙන්. ඔව් නේ. ඔයා බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි දැනටම. මං හිතනවා. සබ්ස්ක්‍රයිබර්ස්ලා 1.9 මිලියන්. දැන් ඕල්මෝස්ට් දැන් මේ වීඩියෝ එක කරලා ඊට පස්සේ මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් අපි දැන් මේ වීඩියෝ එක සමහරක් වෙලාවට ඔයා බලන වෙලාවෙදී මෙයාගේ දැන් පැනලා තියෙන්නේ නේ. සබ්ස්ක්‍රයිබර්ලා මිලියන 2 පැනලා ඇත්තේ මේ වීඩියෝ එක බලන වෙලාවට සමහරු නේ. මේ පොඩ්කාස්ට් එක එච්චර ගිහිලා තිබ්බොත්. ඔව් ගිහිලා තිබ්බොත්. මේ වගේ ලෙවල් එකකට වාගේ ටැලන්ට් එක ටියුන් කරගත්තේ කොහොමද? කොහොමද ඔයා මේක ෂේප් කරගත්තේ? යුනික් කැරක්ටර් එකක්. කොහොමද? ඒක මම හිතන්නේ එක්ස්පෙරිමන්ට් වලින් තමයි මම මේ තැනට ආවේ. ඒ කියන්නේ මම ඇත්තටම මියුසික් ඉගෙන ගන්න ආස කෙනෙක්. ඒ කියන්නේ මම කියන්නේ පොතපතින්ම නෙවෙයි. මම මියුසික් අහනවා. අහලා හොඳට මම දකින්නේ මාව හොඳ ලිස්නර් කෙනෙක් විදියට. එතකොට මියුසික් අහලා ඒව ඇනලයිස් කරලා ඉතින් මට සෙට් වෙන ටේස්ට් එකක් මම හදාගත්තා කියලා හිතනවා. ඉතින් ඒකෙන් තමයි ටේස්ට් එකක්. ඔයාගේ ටේස්ට් එක ලෝකෙම ටේස්ට් එකක් වෙලානේ තියෙන්නේ. කියන්නකෝ හිට්ම වෙච්ච එක. අපි හිට්ම වෙච්ච එක කියමු. It's my life, it's now or never, but I ain't gonna live forever. I just want to live, I live a lie. It's my life, my heart is like an open highway. Like Frankie said, I did it my way. I just want to live, I live a lie. It's my life. තමිල් පොඩි වයිබ් එකක් තියෙනවා. කලින් ආත්මික දෙමළ දෙමළද දන්නේ නේද? පොඩ්ඩක් ආසයි මම ඒක දනුෂ් වගේ. එහෙම කිව්වනේ අපේ ශ්‍රී ලංකන් වයිබ් එකට මේ ශ්‍රී ලංකාවේ අනන්‍යතාවයට ගීත ලෝකෙන් බිහි වෙන චරිතයක් ටච් කරන්න පුළුවන් නම් ඒ ඔඩියන්ස් එක. ඒක ලොකුම ඔඩියන්ස් එක. තමිල් වයිබ් එකනේ දැන් මේ ඔයාගේ ওই සද්ද ඇවිල්ලා පොඩි තමිල් ටච් එකක් තියෙනවානේ. කොල්ලෙක් ඉංග්ලිෂ් එකක් අමුතු අර අමුතු කොමික් වයිබ් එකකට කොමික් වයිබ් එකකටනේ. ඔව්. ඒක ඇවිල්ලා ෂෙයා වෙනවා වැඩි අර ඔරිජිනල් එකට වඩා. මොකද ඒක ඇතුලේ තියෙන අමුතු ආතල් එකක්. ආතල් එකක් තියෙනවා. ඒක සොයා ගැනීමක්. මම හිතනවා ඔව්. TikTok එකේ අපි දැක්කේ වැඩිම followers-ලා ඉන්න ක්‍රියේටර් මෙහෙම කරන ක්‍රියේටර්. ඒ ක්‍රියේටර් වගේ යුනික් ක්‍රියේටර් කෙනෙක් අපිටත් ඉන්නවා. හඬෙන් ගායන වලින් ගායන හැකියාවෙන් ලෝකෙම සින්දු අපේ රහට කියන කෙනෙක්. ඒ සඳරු සත්සර ඒ ඇගේම දෙන්න ඕනේ මේ පොඩ්කාස්ට් එකේ. ඒක මං හිතන්නේ කවදාවත් ඔයාලා ලැබිලා තියෙනවා කියලා. ඒක මං දෙනවා. thank you. ඒක මගේ වචන වලින් කියන්නේ මං බොක්කෙම්මයි. thank you. ඒක අපිට ආඩම්බරයක්. හරියගේ මම හම්බෙන්නේ නැද්ද මන්ද හොල්ලට? ඒක බලාපොරොත්තු වෙන්නේ මං හිතන්නේ. ගමන යනවා. ඔව් normal එකේ ආතල් එක ආතල්ලක ඉන්න තියෙන්නේ. ආතල්ලක ඉන්නදී. ඇඟින් හරි පොඩි මිනිස්සු ලොකු වැඩ කරනවා. පේන්නේ නැද්ද?
ආදරය කියන්නේ? ආදරය කියන්නේ මම දකින්න විදිහට පරිත්‍යාගයක්. ආදරය කියන්නේ පරිත්‍යාගයක්. දැන් වෙලාව ඇවිල්ලා 11 මාරයි. මං එන්න කිව්ව ගමන් නිකන් අපි හම්බෙන්න හිටියා කොහොමත් කලිනුත්. ඔව්. අද තමයි අපිට දවස උනේ. තමයි. ගොඩක් අපි කාලෙක ඉඳන්. හම්බෙලා ගොඩක් කාලෙකින් අපි කතා කරලා තිනවා ෆෝන් එකෙන්. හැබැයි අපි හම්බුනේ අද දැන් වෙලාව 11 මාරයි කියන්නේ ඒ තරම් කැපවීමක් තමන්ට ආදරය කරන නිසා. ඔයාට ආදරය කියන්නේ මොකද්ද? ආදරය කියන්නේ ඉතින් මං කියපු විදිහට පරිත්‍යාගයක්. තමන්ට ජීවිතේ ගේමක් ගහන්න ඕන නම් ආදරය කරන එකත් එක්ක මේක කරන්න පුළුවන්ද? පුළුවන්. ඒක කරන්න පුළුවන්. අපි අනිත්‍යුන්ටත් ආදරය කරන්න ඕනේ. අපි අපිටත් ආදරය කරන්න ඕනේ. අවසානයේ අපිට අපිව නැති වෙන්නත් පුළුවන්. අපිට වෙලාවක් නැහැ කිසි දෙයක් කලබලාකරණය කරගන්න. එහෙම හිතන්න ගියොත් තමයි ඒක වෙන්නේ. රසිකයන්ටත් ආදරය කරන්න ඕනේ. අර කමෙන්ට් වලටත් ලයික් එකක් දාන්න ඕනේ. කමෙන්ට් වලට රිප්ලයි එකක් දාන්න ඕනේ. මේක මැනේජ් කරන්න ඕනේ. එතකොට මේ ආදරෙත් එක්ක පොඩි මිස්ටේක් එකක් ඇති කලාකරුවෙක්ට මේ හැමදේම එපා වෙන්නේ. ඔව් එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි මං කියන්නේ අර ලොකුවට හිතන්න ගියොත් තමයි ඕක වෙන්නේ. Tamanට දැනෙන විදිහට වැඩේ කරගෙන ගියා නම් ෂේප් එක යන්න පුළුවන්. කිසි දෙයක් ඔලුවට ගන්න නැද්ද? ඔලුවට ගත්තොත් ඒ ට්‍රැක පායනවනේ. මං කියන්නේ හිතන්න ඕන. හැබැයි ඕනට වඩා ඔලුවට ගත්තොත් ඒක හරියට කරගන්න බැරි වෙනවා. එතකොට එක දෙයක්වත්. ඒ හින්දා ආදරය කියන්නේ මොකද්ද ඔයාලට? ආදරය කියන්නේ ඉතින් හොඳ දෙයක්. ලස්සන දෙයක්. ඔව්. ඇත්තටම පරිත්‍යාගයක්. හැමෝම හරියට ආදරය කරනවද? ඒක නම් මම දන්නේ නැහැ. මං හිතනවා කරනවා ඇති කියලා. කලාවට? කලාවට ආදරේද? කලාවට ආදරය කරනවා ගොඩක් කට්ටිය. කාට හරි විවේචනයක් තියෙන්න පුළුවන් මේ මිනිස්සයා කලාවට කරන්නේ ආදරයක් නෙමෙයි මේ මිනිස්සයා සින්දු විකෘති කරනවා කියලා. ඔව්. එහෙම කමෙන්ට් දැකලා තියෙනවා. ගොඩක් කට්ටිය කියන්නේ. මේ මිනිස්සයා අපහාසයක් කරන්නේ මේ කලාවක් විනාශ කරනවා විකෘති කරනවා. හැබැයි කලාවෙන් අලුත් කලාවක් හදලා තියෙන එක පේන්නේ නැහැ කාටවත්. එහෙම කියන කට්ටිය මොකද්ද කියන්නේ? එහෙම කියන කට්ටියට ඉතින් ඒගොල්ලොන්ට කියන්න එපා කියන්නත් බෑ. කමන්නේ ඔයාලගේ අදහස් දක්වන්න කියලා මම ඉතින් ඉන්නවා. හැමෝටම එක එක අදහස් තියෙනවා. එහෙම කියන්න පුළුවන්. channel එකට copyright strike එකක් කරද්දී. ඔව්. මොකද්ද? ඒක මං හිතන්නේ ඒකත් ලොකු හිට් එකක් වුණා. ගොඩක් කට්ටිය තාමත් අහනවා මොකක්ද ඒකට උනේ කියලා. ඉතින් ඒක මොකක් හරි ඒ කියන්නේ මං හිතන විදිහට ලීගල් ප්‍රශ්නයක්. ඉතින් නැතුණාට පස්සේ පොඩ්ඩක් සින්දු දුකයි. සින්දු ඔව් කරපු විනාශේ. නේ? ඒ කියන්නේ ඔයා කරනවා සින්දු ආදරෙන් මේ සින්දු ටික කරනවා වගේම එක සින්දුවක් නිසා ඔයාගේ YouTube channel එක නැති වෙන්නත් පුළුවන්. ඔව්. ඒ කියන්නේ මම තේරුම් ගන්න එක දෙයක් තමයි මම තාම කරන්නේ අනිත් අයගේ සින්දු මම cover songs කරන්නේ. ඉතින් ඒකේ අයිතිය මට ඒකම තමයි මේ uniqueness එක. එතන තමයි කලාවක් තියෙන්නේ. ඔව්. ඉතින් එතෙන්ද හිතන්න පුළුවන් නැති වුණත් ඒක ඒ වෙලට දුක හිතුණාට තේරුම් ගන්න පුළුවන් මට. මම කරන්නේ අනිත් අයගේ දෙයක්. ඉතින් ඒක ඒගොල්ලොන්ගේ සම්පූර්ණ අයිතිය. මම ඉතින් පොඩි කොමික් එකක් දීලා ඒක ක්‍රියේට් කරනවා විතරයි. මොකද්ද මේ කන්ටෙන්ට් ක්‍රියේට් යන දුර? තව කොහෙටද යන්න තියෙන්නේ? මොනවද ප්ලෑන්ස් සැලසුම්? මේ ගායකයා අසහාය ගායකයා. මේක ලේසි නෑ කට රවුම් කරලා නේ කියන්නේ. It's my life කියලා කියන්නේ. ඔව් යන්න තියෙන දුර කියන්නේ මං YouTube social media වලින් සින්දු කරන්න පටන් ගත්තෙම ආටිස්ට් කෙනෙක් වෙන්න. cover songs කරන්නේ තාමත් මගේම කියලා songs ටිකක් හදා ගන්නකම්. ඉතින් අනාගතයේදී මට ඕනේ මගේම songs ටිකක් එක්ක නියමයි. ඒ කියන්නේ ආටිස්ට් කෙනෙක් විදිහට ස්ටේබල් ස්ටේජ් නගිනවා. මම දැකලා තියෙනවා ලංකාවේ ස්ටේජ් වල නැගලා සින් කරනවා. හැබැයි ඔයාට ඕනේ ඔයාගේම සින්දු ටිකකින් මිනිස්සු අතරට එන්න. ඔයාට ඕනේ ඔයාගේම බ්‍රෑන්ඩ් එක හදන්න. සඳරු සත්සරගෙනනේ. ඒකනේ නම වෙනස් කරගත්තේ නැත්තේනේ. ඔව්. අර කොච්චර ලෝකේ වෛරල් ගියත් ඔයාට ඉංග්‍රීසි නමක් දාගන්න තිබ්බනේ. මොකද ග්ලෝබලි වෛරල් යන්න මේ සඳරු සත්සර කිව්වට පස්සේ ඒක මොකද්ද වගේ එකක් හිතනවා. හැබැයි ඔයා නම වෙනස් කරේ නෑ. ඒ වගේ එන් ගෝල් එක ඇවිල්ලා අපේ ශ්‍රී ලංකාවේ මේ ගායන ශාස්ත්‍රයට තරුවක් වෙන එක. ඒ හීනේ හැබැයි වෙනවා ඉතයික්මනේ. ඉතින් ගායකෙට තියෙනවද මිලියන 2ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා? දැන් නම් තියෙනව නේද? ඇගිලි ගන්නට අතේ. ඔව් එහෙම කියන්න පුළුවන්. ඉතින් අපේ ලංකාවේ. ඔව්. එතකොට ඒක ඔයාලා ලබාගෙන තියෙන ලොකු ජයග්‍රහණයක්. මිලියන 2ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා. ඔව් ලංකාව ඇතුළේ. හැමෝටම කරන්න බෑ ඒක. රෙකග්නයිස් වෙන්න පුළුවන්. ඔව්. යුනික් වෙන්න බෑ හැමෝටම. එතකොට සඳරු සත්සරක දැන් මේ වෙලාවේ ඉන්නවත් තව දෙන්නුත් තියෙනවද ලංකාවේ? සඳරු සත්සරලා ඔයා වගේ කොපි ඉන්නවද? නෑ. ඔයා විතරමයි. ඔයා වගේ වෙන්න හදන කට්ටිය මම දැකලා තියෙන විදිහට මම ලෝකේ ඉන්නවද? ලෝකෙත් ඔයාව කොපි වගේ ඔයාගේ වගේ හැදෙන ඉන්න. නෑ මම දැකලා නෑ. එතකොට ඔයා විතරයි ලෝකෙටම ඉන්නේ මේ ටැලන්ට් එක. දෙමළ ටැමිල් මේ ලැන්ග්වේජ් එක සම්බන්ධයෙන් මොකද්ද ඔයාගේ අදහස? ටැමිල් ලැන්ග්වේජ් එක නම් මට බෑ ඇත්තටම. හැබැයි මං ආසයි ටැමිල් songs අහනවා. ටැමිල් ඇඟේ තියනවද ඒක දෙමළ කොල්ලෙක් ඉන්නවා වගේ හැඟීමක් තියනවද? දෙමළ කොල්ලෙකුත් ඉන්නවා පොඩි. මැද පෙරදිග එක්කෙනෙකුත් ඉන්නවා පොඩි. ඇරබික් මම පර්සනලි ආසයි මියුසික් වලට. ඔව් රවුම් කරලා ඇරබික් සින්දුවක් කියන්න තාලෙට. ඇරබික් සින්දුව බෑ. හරි දන්නේ. ඔයා කියන්නේ ඔයාගේ ට්‍රෙන්ඩ් වෙච්ච එකක් කියන්නේ.
ඇරබික් තාලෙටද ඇරබික් තාලෙට නෙමෙයි ඔයා ඇරබික් වයිබ් එකට යන එකක් කියන්න බලන්න. අපි බාබිගල් කියමු. මම කරා වර්ෂන් 5කට එක ඇරබික් එකක් තියෙනවා ඒක කියන්න. I am a Bobby girl in the Bobby world. Life in a plastic isn't fantastic. You can brush my hair, I'll dress me everywhere. Imagination, life is a creation. මම අනාව එකක් කියන්න දුවාට. ඔයා ඉස්සරහට රංගපාලා ගීත කරනවා. ඔයා එහෙම වෙන්න පුළුවන්. රංගපාලා සිනමැටික් ගීත කරනවා ඉස්සරහට බලන්නකෝ. එහෙම වෙන්න ඒවල පුළුවන් ලොකු නේද? හිට් වෙනවා. ඔයා මල්ටි ටැලන්ටඩ් කොල්ලෙක්. අපි බලමු නේද? මැනිකල් ලංකාවට. Thank you. ඔයා වගේ වෙන්න ඉන්න මියුසිෂියන්ලට මොකක්ද කියන්න තියෙන්නේ? අලුත් පරම්පරාව. හොඳට මියුසික් අහන්න. ඔයාමනේ ওই මියුසික් ටික හදන්නේ. ඔව් ඒකයි මං කියන්නේ මියුසිෂියන්ලා වෙන්න ඉන්නවා නම් හොඳට මියුසික් අහන්න. හොඳට අහන්න නැතුව බෑ මියුසික් හදන්න. ඒකින්ද හොඳට අහන්න ඇහුම්කන් දෙන්න. අහලා ඊට පස්සේ තමන්ගේ පාත් එකක් තමන්ගේ සද්දයක් එළියට දෙන්න try කරන්න. ඔයා දෙන්නේ ඔයාගේ සද්දනේ. ඔව්. ඒ සද්ද ඇහෙද්දි දන්නවා අපි Facebook එකේ වීඩියෝ එකක් ගිහිල්ලා කොහේ හරි මේ හස්සක තියෙන පොඩි ස්ටේටස් කැලලක් වෙන්න පුළුවන් WhatsApp එකේ. ඔව්. සඳුරු එකක් තමයි. ඒක අඳුරගන්නේ ඩෙන්ටිටි එක තමයි තමන්ගේ බ්‍රෑන්ඩ් එකේ වැලියු එක. ඒක තමයි බ්‍රෑන්ඩ් එකේ අයිකනික්. ඒක තමයි එහෙම අයිකනික් වෙන්න හැමෝටම. ගේමක් ගැහුවා. මං ආඩම්බර වෙන්න ඕනේ ඔයාගේ ඉස්සරහයි. ඇත්තටම කියන්නේ. හරි සතුටුයි. Thank you. මං ආසයි ඔයා වගේ තව 100ක් අපේ ලංකාවේ හැදෙනවා. අනිවාර්යයෙන්. එතන තමයි අපේ ලංකාවේ මේ සෝෂල් මීඩියා වල නැග්ම. නේ. ඔව්. අපිට කරන්න බැරි දෙයක් නැහැ හිතුවොත් නේ. කරන්න බැරි දෙයක්. ඔයා ඔයාගේ ලැප්ටොප් එක දිගේ හරියා YouTube එක දාගත්තා සින්දු අප්ලෝඩ් කරා. ඔව්. කට්ටක් කාලා මේක නිර්මාණය කරා තමයි. ඔව්. හැබැයි ඒ අප්ලෝඩ් කරපු එකෙන්නේ මේක ලෝකෙටම ගියේ. ගියේ. ඔය තීරණය ගත්තා නම් මේ වීඩියෝ බලන ඔබට හෙට දවසේ ලස්සන කලාකරුවෙක් වෙන්න පුළුවන් සඳුරු වගේ ග්ලෝබල් අයිකන් එකක් වෙන්න. අනිවාර්යයෙන්. තව අවුරුදු 5ක් ඇද්දි 10ක් ඇද්දි කොහෙන් නතර වෙන්නේ? 5ක් ඇද්දි 10ක් ඇද්දි මම නම් හිතන් ඉන්නේ අර මං කලින් කියපු විදියට ස්ටේජ් එක මගේම සින්දුවක් කියන්න මගේම සින්දු කලෙක්ෂන් එක ඒක තමයි ඩ්‍රීම් එක. කියන්න පුළුවන් වෙන්න තැනට වැඩ කරගෙන යනවා. අපි එනවා ඒ දර්ශෝ එක බලන්න. එන්න අනිවාර්යයෙන්. තව ඉල්ලීමක් තියෙනවා. රහසක් තියෙනවද මොකක් හරි? මේ ගේම ගහන විදිහේ. නෑ. රහසක් කාටවත් නොකියන දෙයක් තියෙනවද? ග්ලෝබලි හිට් එකක් වෙන්නේ. ඒ කියන්නේ කාට හරි අතටින් සල්ලි කීයක් හරි දෙන්න ඕනේ. අවසාන වශයෙන් හැමෝටම තියෙන ප්‍රශ්නේ. ඔව්. අපෙන් කොල්ලෝ අහනවා. මගෙනුත් අහනවා. ඒ කියන්නේ අයියේ කොහොමද මේ හිට් කරගන්නේ මේක මේ දේශ සීමාව වලින් එළියට පයින්නේ කොහොමද අයියේ? ඔයා මොකක් හරි කරාද? ඔයා මොකක් හරි යටින් කරාද කීයක් හරි සල්ලි දාලාද කරේ අයියේ කියලා අහනවා. අවසාන වශයෙන් කියන්න. ඔව්. එහෙම ගේමක්ද? කිසිම දෙයක් නැහැ. කිසිම රහසක් නැහැ. කිසිම ගේමක් නැහැ. ඒක පියෝ ඇල්ගොරිතම්. පියෝ ඇල්ගොරිතම් එකයි තමන්ගේ ටේස්ට් එක. ඒක වෙන කාවත් ඒ කියන්නේ වෙන කවුරුත් වෙන්න දඟලන්න නැතුව තමන්ගේ ටේස්ට් එක එළියට දුන්නා නම් මං හිතනවා ඉතින් ඒක කාටවත් සල්ලි දෙන්න ඕනේ ඒතකොට දේශ සීමා කඩාගෙන කඩක් ගලවගෙන යම තැනට ගිහිල්ලා හැමෝම දන්න කෙනෙක් වෙලා නතර වෙන්නේ. එතන තමයි අපි ලබන ජයග්‍රහණය. සල්ලි වලට වඩා එතන සතුට තියෙනවනේ. එතන දින සතුට. මේ මිනිස්සුනේ ආදරේනේ. ඔව්. වීඩියෝ එක ෂෙයා කරන එක, කමෙන්ට් කරන එක. ඔව්. මොකක්ද හිතෙන්නේ ඔය වෙන රටවල් වල කට්ටිය කමෙන්ට් දකිද්දි? අම්මා මාර සතුට. ඒ කියන්නේ ඒ දවස්වල අලුතෙන්ම මම ඒ කියන්නේ මාර ගේමක් ගැහුවා කියන්නේ මාර විදිහට try කරා. අලුත් දෙයක් කරලා ඒ කියන්නේ මිනිස්සු අතරට යන්න. ලංකාවේ විතරක් නෙවෙයි බලන් ගියාම මේ පිටරටින් යන්න ගත්තාම එකපාරටම හිතා ගන්න බෑ. එක දිගට උදේ පාන්දර ඒ කියන්නේ ෆෝන් එක ඕෆ් කරලා පෑහැර නිදිලා හැරෙද්දි ඔව්. මේ ඉලක්කම් ටික හෙට මෙහෙට වෙන විදිය වෙන විදිහ කමෙන්ට්ස් අනික අඳුරන්නේ තේරෙන්නේ නැහැ සමහර කමෙන්ට් කියවන්නත් බෑ. ට්‍රාන්ස්ලේට් ඕන් කර කර තමයි බලන්න ඕනේ මේක. නම් දන්නෙත් නැහැ කවුද කියලා බලද්දි දන්නේ වෙන චිං චුන්. ඔය කමෙන්ට් කියවන එක නෑ. ආඩම්බරයි හැම හීනයක්ම සාර්ථක වෙන්න ඕනේ සඳුරු සතරවා. thank you. අපි දෙන්න එක වයසේ. අනිවාර්යයෙන්ම අපි මේ ලංකාවේ සංගීත කලාවට ඉදිරියට ලොකු දෙයක් කරන්න වැඩ කරමු. අපිට පුළුවන් උපරිම දායකත්වය අපි එකමුතුකම තුලින් ලබා දෙමු. අනිවාර්යයෙන්. නැද්ද? ඔයා එකෙන්ම. කෝල් කරොත් කොල්ලෙක් සපෝට් එක දෙනවද? අනිවාර්යයෙන්. අයියේ මට උදව්වක් ඉල්ලුවොත් අයියේ මට මියුසික් තේරෙන්නේ නැහැ මට කොහොමද අයියේ කම්පියුටර් එකක් කරන්න හදන්නේ කියලා උදව් කරනවද? මම එහෙම උදව් වල්ලා තියෙන ඕන තරම්. බය නැතුව අයියට මැසේජ් එක දාන්න. සඳුරු අයියා ever ready to help you. හම්බෙමු එහෙනම්. හම්බෙමු. රාත්‍රියක්. ජය. ජය වේවා.